රයිතත්වනාගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ADSL router එකක් Wi-Fi extend එකක් එහෙමත් නැත්නම් Wi-Fi access point එකක් විදිහට convert කරගන්න කියලා. ඉතින් මේකට මම පාවිච්චි කරනවා TP-Link router එකක්. ඒ වගේම network cable එකක්. ඉතින් මේ TP-Link router එක අපිට හරි ලේසියෙන්ම පුළුවන් Wi-Fi extend එකක් විදිහට convert කරගන්න. ඉතින් අපි බලමු කොහොමද අපි මේක කරන්න කියලා. ඉතින් මාව තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ මේ තියෙන්නේ මම පාවිච්චි කරන TP-Link router එක. ඊට පස්සේ මම පාවිච්චි කරන network cable එකක් මේ විදිහට. ඉතින් මම මේ TP-Link router එක මෙන්න මේ 4G router එකට තමයි මම connect කරන්න යන්නේ. 4G router එකේ LAN port එකට connect කරලා ඊට පස්සේ මේ TP-Link router එකෙත් LAN port එකට connect කරලා මේක access point එකක් විදියට පාවිච්චි කරන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම අපි මේකේ network cable එක connect කරගමු. මේකේ මොකක් හරි port එකකට connect කරගන්න router එකේ. ඊට පස්සේ අනිත් end එක මම connect කරනවා මගේ laptop එකට. හරි. ඊට පස්සේ power supply එක මම connect කරගන්නවා මගේ power supply එකට. හරි. දැන් ඔයාලට පේනවා මේක light up වෙනවා. අපි මුලින්ම බලමු මේක router එක දැන් connect වෙලාද කියලා. අපිට පුළුවන් Windows key එකත් එක්ක R press කරපුවාම අපිට run එකේ cmd කියලා type කරපුවාම command prompt එක open වෙනවා. අපි මේකේ type කරනවා ip config කියලා. කරලා අපි enter key එක press කරනවා. right. එතකොට ඔයාලට මෙතන පේනවා ethernet adapter කියලා. ඒකේදී ඔයාලට IP address එකක් පේනවා IPv4. ඉතින් මේක තමයි IP address එක. මේක default gateway කියන එක ඔයාලට පේනවා 192.168.1.1 කියලා. හරි. මේක තමයි අපේ gateway IP එක වෙන්නේ. ඉතින් මම මේකෙදි මගේ browser එකක් open කරගෙන තියෙනවා Google Chrome එක. Chrome එකේ මම address bar එකේ type කරනවා 192.168.1.1 කරලා මම enter key එක press කරනවා. right. ඔයාලට එනවා දැන් username එකකුයි password එකකුයි. username එක admin simple password එකත් admin කරලා මම මෙතන login වෙනවා. හරි. ඔයාලට දැන් මේ status කියන page එකට තමයි මුලින්ම TP-Link router එකේ ඔයා connect වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා interface setup කියලා එකක්. මෙන්න මේ interface setup එකට ගියාට පස්සේ අපි දැන් මේක මේ හදාගන්න යන්නේ Wi-Fi access point එකක් විදිහටනේ. ඉතින් මුලින්ම අපි wireless කියන එකට ගිහිල්ලා බලමු අපි මොනවද දාගෙන තියෙන list එක කියලා. ඉතින් wireless එකේ තියෙන access point කියලා තියෙනවා. ඊට පස්සේ මේකදී අපි දෙන්න ඕන අනිවාර්යයෙන්ම SSID එක. ඉතින් මම SSID එකට home කියලා type කරලා තියෙනවා. මම කලින් තිබ්බ එක හැමෝම තියෙනවා. ඊට පස්සේ authentication type එක WPA PSK WPA2 PSK විදිහට තියෙනවා. ඊට පස්සේ encryption එකත් මේ විදිහට TKIP AES කියන විදිහට තියලා pre-shared key කියන්නේ මගේ password එක. මේක තමයි මගේ Wi-Fi password එක. ඉතින් මම මේ Wi-Fi password එක මේ විදිහට තියලා මේක අපි save කරගන්නවා. හරි. ඊළඟට මම යනවා මේකෙදි දැන් අපිට ඕන මේක access point එකකට පාවිච්චි කරන්න. ඊට පස්සේ මේකදී මම යනවා ඊළඟට මුලින්ම මේකේ යන්න ඕන මෙන්න මේ advanced setup එකට ගිහිල්ලා මේ VLAN කියන function එක deactivate කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඊළඟට අපි යනවා ආපහු interface setup එකට ගිහිල්ලා LAN කියන එකට යනවා. හරි. හොඳට බලා ගන්න මෙන්න මේක තමයි අපිට ඊළඟට කරන්න ඕන එකම දේ. හරි. මේකෙදි මෙන්න මේ IP address එක කියන එක දැන් අපිට තාමත් තියෙන්නේ 192.168.1.1. එතකොට මගේ 4G router එකේ තියෙන මේ එකම gateway IP එක. ඉතින් අපි මේක මේ විදිහට අපි වෙනස් කරනවා 254 කරනවා. 192.168.1.254 කරලා මම මේකේ DHCP කියන එක disable කරනවා. disable කරලා save කරනවා.
ඊළඟට අපි මේකේ කනෙක්ට් කරලා තියෙන කේබල් එක ගලවලා මම කනෙක්ට් කරනවා මගේ 4G router එකේ port එකට මෙන්න මේ විදිහට. හරි ඔයාලට දැන් මෙතන ඉන්ඩිකේට් කරනවා LAN ලයිට් එකත් එක්ක කනෙක්ට් කරලා ඊට මගේ Wi-Fi network එක මම දැන් කනෙක්ට් කරගන්නවා. මෙන්න මෙතන Wi-Fi වලට ගිහිල්ලා දැන් මම ඔෆ් කරලා තියෙන්නේ ඔන් කරගන්නවා. right ඔයාලට පේනවා මට මෙන්න මේ home කියලා එක මගේ පෙන්නනවා. ඔන්න මම home කියන එක දැන් කනෙක්ට් කරනවා. එතකොට සමහරට ඔයාගේ කලින් එක තිබ්බනම් මේ මගේ කලින් තිබ්බ පාස්වර්ඩ් එක වින්ද home කියන එක මට කනෙක්ට් වුණා. දැන් ඔයාලා බලන්න මට පුළුවන් දැන් ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න. මම Wi-Fi වලින්ම තමයි මේ ගිහිලා තියෙන්නේ. ඉතින් මගේ මේ YouTube channel එකේ තියෙන ටිකක් පේනවා. ඊළඟට අපි බලමු මෙතනින් ගිහිල්ලා අපි දැන් 192.168.1.254 නේ අපි දුන්නේ අපේ TP link router එකට. දීලා අපි enter කරලා බලනවා. ඔන්න ඔයාලට දැන් 254 වලින් මේ router එකට log වෙන්න පුළුවන්. හරි. දැන් බලන්න ඔයාලට මෙතන මේ අපි හදපු settings ටික LAN එක disable වෙලා තියෙනවා. 254 කියන LAN IP එක වෙනස් වෙලා තියෙනවා. DHCP disable වෙලා තියෙනවා. wireless එකේ මම දාපු settings ටික එහෙමම තියෙනවා. ඊට පස්සේ advanced settings එකේ VLAN එක deactivate වෙලා තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි කරන්න ඕන. ඊළඟට අපි බලමු ඕනනම් 192.168.1.1 කියන එකට log වෙලා ඔන්න ඔයාලට 4G router එක connect වෙලා පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේකේ settings ටික හදා ගන්න ඕන. ඉතින් මේ router එකේ අනිවාර්යයෙන්ම ඔයාලා settings හදද්දී මේ විදිහට හදා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ TP link router එකත් ඒ වගේම මගේ 4G එකත් connect කරගෙන මේ TP link router එක access point එකක් හැටියට පාවිච්චි කරන්න. ඉතින් මේ settings ටික ඔයාලට උපකාරී වුණා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න ආවොත් ඒකට තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වටිනා දැනුම බොහොමයක් මම ඉදිරියටත් ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා.